ඉතිහාසය රූපානුමාන හොයපුවා වෙනුවෙන්මයි අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න මං අපි යමු අද වීඩියෝ එකට. නූල් කටන යන්ත්‍රය රිචඩ් ආක්‍රෑඩ් විසින් නිපදවන ලදී. 1768 වර්ෂයේදී කපු ගැටීම සඳහා ජේම්ස් හාක්‍රේ විසින් නිපද වූ ජෙනී යන්ත්‍රය. හෙන්රි බේසම්ගේ වාහනයේ නිපදවීමේ උඳුන. හම්ටියේගේ ආරක්ෂිත ලාම්පුව. තෝමස් නිව්ක්‍රමන් විසින් නිපදවන ලද වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රය දැක්වෙන සිතුවමක්. ජේම්ස් වෝඩ් විසින් නිපදවන ලද වාෂ්ප එන්ජිම. පුරාණ කාලයට සාහිත්‍ය ආගමික තොරතුරු හා වංශකතාව ලියවී තිබෙන්නේ පුස්කොළ පොත්වලය. දීර්ඝ කාලයක් පුස්කොළ පොත් සම්ප්‍රදාය ශ්‍රී ලංකා සතුව තිබේ. ක්ලොඩියස් ටොලමි ජාතිය ග්‍රීක රෝමානු රට ඇලෙක්සැන්ඩ්‍රියාව ශ්‍රී ලංකාවේ සිටියමක් ඇඳ තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයට ජාමිතික හැඩයෙන් යුත් ගල් මෙවලම් කිහිපයක්. මේවා නිපදවා තිබෙන්නේ බිම්බී විදුරු නමින් හැඳින්වෙන පිරිසිදු තිරිවානා ගල්වලිනි. ගල්පොළ සෙල්ලිපිය රජු කීර්තිශ්‍රී නිශ්ශංග මල්ල රජු පොළොන්නරුවේ පිහිටා ඇත. කළුතර දිස්ත්‍රික්කයට බුලත් සිංහල පාහියන්ගල පිහිටි මෙම ගල් ගුහාව මීට අවුරුදු 38000කට ඉහළ කාලයේදී ප්‍රාග්ඓතිහාසික මානවයාගේ වාසස්ථානයක පැවතිණි. පාහියන්ගල එන ශ්‍රී ලංකාවේ පහළට තෙත් කලාපයේ ජීවත් වූ ප්‍රාග්ඓතිහාසික මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කර තිබේ. අනුරාධපුරයේ ශ්‍රීමුනි විහාරයේ ඇත අශ්වහිස සහ මිනිස් මූර්තිය. අග්නි අශ්වහිස පරිජන මිනිස් රූපය. පනා කඩුවේ තමසන්නස පළමුණ විජයබාහු රජු තමන්ට පක්ෂපාතිව කටයුතු කළ සිට්නාර්මින් බුදල්නාට කළ ගුණ සැලකීමට. ඔයාලට ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝයක්ද? පහලින් කමෙන්ට් එකක් දාගියන්. ක්‍රිස්තු පූර්ව 1129 දින නිර්ණය වී තිබෙන උඩරංචාම්මඩ මේ පැරණි නිවාසයෙන් සොයා ගන්නා ලද පින්තාරු කළ මැටි බඳුන ඉතා පැරණි කාලයක සිට වළං සෑදීමේ තාක්ෂණයේ ශ්‍රී ලංකාවේ පැවති බව මේ නිදර්ශනය මගින් මැනවින් තාහුණු කරයි. ඡායාරූපයේ දකුණු පසින් දැක්වෙන්නේ මැටි බඳුන මුල් අවස්ථාවේ පැවති ආකාරය දැක්වෙන චිත්‍රයකි. සබරගමු පළාතට අයත් සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹගේ ආර රංචාමඩම රජයේ විද්‍යාල භූමියේ පිහිටි පූර්ව ඓතිහාසික යුගයේ සොහොන් බිමක්. 2007 වර්ෂයේ කැණීමේදී මතුකොට ගන්න ලද මෙම සුසාන භූමිය මීට වසර 3350කට ඉහත කාලයේදී භාවිතා කර තිබේ. පොළොන්නරුවේ ආලාහන පිරිවෙනින් රෝහලේ කැණීම් කටයුතුවලදී රෝහල් ගොඩනැගිලිවල නටබුන් අතර තිබී සොයා ගන්නා ලද ලෝහමය කතුරු කිහිපයක්. මේවා රෝහලේ සැත්කම් සඳහා භාවිත කරන ලද ඒවාය. මෙම ලෝකඩැත් පාන සොයා ගන්න ලද්දේ කෑගල දිස්ත්‍රික්කයට ඈත දෙදිගම කොටවෙහෙරිනි. පහනේ තෙල් පුරවන ලබන්නේ අතුරුපේ කුස තුලටමය. පහනේ තෙල් අඩුවීමෙන් නැවත ඊට තෙල් පෙළවීමට ස්ථිතික ජල විද්‍යා මූලධර්ම යොදාගෙන තිබේ. භෞතික විද්‍යාවත් මූලධර්ම ගැන අපේ පැරණි ශිල්පීන් තිබූ දැනුමේ මහිමයෙන් විදහා දැක්වේ. මැටි මුද්‍රාව තිස්ස මහරාමේ පැරණි මාගම නගරයෙන් රුහුණේ රාජකීයන් විසින් භාවිත කර ඇත. හංසයා සලකුණු කෙරෙන්නේ දෙන ලද දීමනාවේ පවිත්‍රත්වයයි. අඩසඳ ලකුණේ මෙම දීමනාව ඉරහඳ පවතන තාක්කල් පවතින බවද බල්ලා හා කපුටා සංගීතය මගින් මෙම දීමනාවට බාධා කළ වුන් මතු ආත්මයේ සතුන් ඉපදෙනවා බවත් හඟවයි. පොළොන්නරුවේ ආලාහන පිරිවෙනේ රෝහලේ බිම් සැකැස්ම මෙම රෝහල පළමු පරාක්‍රමබාහු රජුගේ කාලයේ පටන් ක්‍රියාත්මක පැවතියකි. ඕලන්ද පාලක විලියම් පස්වන විලියම් ජෝන් ඩොයිලි උඩරට ප්‍රභූන් සමග මැටි මුද්‍රා තිස්ස මහරාමේ දඹුල්ලේ පිහිටි ඉබ්බන්කඩු සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 754 කාලයේ භාවිතා කළ එකකි. සුසාන භූමිය එකල සමාජයේසු පරමකුරුන් වැනි ප්‍රභූවරුන් විසින් භාවිත කළ ඒවාය. යුදෙව්වන් හා යුද්ධදී අල්ලාගත් සිරකරුවන් විනාශ කිරීමට හිට්ලර් විසින් යොදාගත් ගෑස් සුළුන්. පූර්ව ඓතිහාසික යුගයේදී මියගිය අය වෙනුවෙන් යාතු කර්ම චාරිත්‍ර පැවැත්වීම සඳහා භාවිතා කර තිබෙන මේ මැටිවල සුසානවල ආදාහනය කර තිබෙන්නේ මිනිස් ඇටසැකිලිය. අනතුරු බක්ම අවශේෂ මැටි බඳුන් වල බහ ඒවා තුල තැන්පත් කර තිබේ. මේ මැටිවල සුසානයේ උඩ රංචාමඩම පූර්ව ඓතිහාසික සුසාන භූමියෙන් සොයා ගන්නා ලද්දකි. අරාබි ජාතිකයන් පැරණි සොහොන් ගලව කොටා තිබෙන සෙල්ලිපියක්. එහි දැක්වෙන්නේ කියුෆික් අරාබි අක්ෂරයෙන් ලියූ ලිපියක්. කියුෆික් පබළු මාලයකි. ඉබ්බන්කඩ සුසාන භූමිය වර්ධනය වන ප්‍රභූන්ගේ සුකිත මුදිත ස්වරූපය මින් පිළිබිඹුවේ. අනුරාධපුරයෙන් සොයාගෙන තිබෙන ගල් කණුවක සටහන් කළ කුරුසයක්. අනුරාධපුර පැරණි ඇතුළනුව සිදු කරන ලද කැණීමකින් සොයා ගන්නා ලද වටකොරු බිම් සැලැස්මකින් යුත් පැල්පතකට ඈත තිබූ කණු වලවල් කිහිපයක්.
දඹුල්ලට නුදුරු ඉබ්බන් කළ සුසාන භූමියෙන් හමු ශිලා මංජුසා වර්ගයේ සොහනකි. මෙම සුසාන ගර්භය තුල මිනිස් භග්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කොට තිබේ. යුරෝපයේ පුනරුදය ඇතිව වෙනස්කම් ශ්‍රේෂ්ඨ ගණනාවකට බලපෑවේය. වාස්තු විද්‍යාව සහ මූර්ති කලාව ඉන් එක් ශ්‍රේෂ්ඨයකි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පුනරුද සමයේ ශෛලියට අනුව ප්‍රංශ ඉදිකරන ලද නේවාසික ගොඩනැගිල්ලකි. ඡායාරූපය ප්‍රණීත ආහාර බුදින පිරිසක් දැක්වෙන කිස්තු වර්ෂයෙන් 19 වන සියවසේදී අනිලා චිත්‍රයක්. මෙය මුල්ගිරිගල විහාරයේ දක්නට තිබෙන්නකි. අනුරාධපුරයේ සිට විහිදෙන මාර්ග පද්ධතිය එක තිබිනි. අනුරාධපුරය හරහා ගලා බසින මල්ලතෝය හරහා ගමන් කිරීමට එකල මහා මාර්ග ඉංජිනේරුව කළුගලින් පාලම් තැනුහ. පාලම් තැනීමේ මූලික විද්‍යාත්මක සිද්ධාන්ත උන් දැන සිටි බවින් පැහැදිලි වේ. මේ ලෙස තැනුම් ගල් පාලම නටබුන්ව තවමත් සුරකී තිබෙන අන්දමයි. රෆායල් විසින් සිස්ටයින් දෙව්මැදුරේ සිතුවම් කර තිබෙන දේවදරුවන් දෙදෙනෙකු දැක්වෙන චිත්‍රයක්. සබරගමු පළාතට පල්ලේ බැද්දේ ගල්පාය නම් ගමේ තැනක සොයා ගන්නා ලද පැරණි දේවාලයක නටබුන්. මේ පොළොව මට්ටමේ සිට අඩිය 4 පමණ ගැඹුරේ වැළලී තිබිනි. කිරිමඩු යාගේ පැවැත් වූ තැනක් ලෙස හඳුනාගෙන තිබෙන මේ ස්ථානය කිස්තු වර්ෂයෙන් දෙවන සියවසට අයත් වූවකි. ගැලීලියෝ දුරේක්ෂයෙන් අභ්‍යාකාශ පරීක්ෂා කරන අන්දම දැක්වෙන සිතුවම විද්‍යාත්මක සොයා ගැනීම යුරෝපයේ පුනරුදය යුගයේ කැපී පෙනෙන ප්‍රවණතාවයකි. මාරි ඇන්ටිනෝ බිසව ඉතා අහංකාර කාන්තාවක් වූවාය. ඇය රජුගේ අධික බලය හා දුර්වලකම් ප්‍රයෝජනයට ගෙන පාලන කටයුතු වලට ඇඟිලි ගසා ඇත. මාරි ඇන්ටිනෝ බිසව ආකරවලින් ගල් අඟුරු පිටතට ගැනීම මේ සඳහා ළමා ශ්‍රමය භාවිතා කළ අන්දම. ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම දැක්වෙන සිතුවමක් හා ඔවුන් ගමන්ගත් රථය. ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාස නියෝජනය කරන මිනිස් සැටසැකිල්ල මේ සොයා ගන්නා ලද්දේ සීගිරියට ආබද පිරි පොතාන ගල් ගුහාවෙනි. මෙම වර්ණවත් පබළු සොයා ගන්න ලද්දේ පැරණි මාගම නගරයෙනි. මෙවැනි පබළු වලින් සකස් කරන ලද ආභරණ පැළඳීමට එකල කාන්තාව මහන්සිය රුචි කරන ලද බව මෙවැනි පුරාවස්තු මදින් කදිමට පැහැදිලි වේ. එංගලන්තයේ කිවි මාලිගාව මුසෝලිනි දෙවන විලියම් අධිරාජ්‍ය. අනිවාර්යෙන් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.